අන්නෙන් හස්වේ කියලා පිළිගන්නවා අදත් මගේ YouTube channel එකට. ඉතින් thumbnail එකේ දැක්ක වගේ අද අපි කතා කරන්න යන්නේ කොරියාවට කෘෂිකර්මාන්ත යටතේ සේවකයන් ගන්න ආකාරය ගැන. මොනවද මේ කෘෂිකර්මාන්ත රැකියා කියන්නේ? කෘෂිකර්මාන්ත රැකියා හරහා කොරියාවට යන්න ඔයාලට තියෙන්න ඕන අවම සුදුසුකම් මොනවද? ඉතින් මේ හැමදේම දැනගන්න කලින් මාව subscribe කරන්න අමතක කරන්නත් එපා. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු අද අපේ වීඩියෝ එකට. වර්තමානයේ වෙනකොට කොරියාව කියන්නේ කෘෂිකර්මාන්තය අතින් ගොඩක් දියුණු රටක් වෙලා තියෙනවා. කොරියාවට කෘෂිකර්මාන්තය හරහා යන්න අවශ්‍ය වන අවම සුදුසුකම තමයි වයස අවුරුදු 18ත් 39ත් අතර වෙන්න ඕන එක. ඉතින් මේ කොරියාවේ කෘෂිකර්මාන්තය ඔවුන්ගේ සංස්කෘතියත් එක්ක ගොඩක් සම්බන්ධකමක් තියෙන එකක්. ඉතින් කොරියාවට කෘෂිකර්මාන්තය හරහා යන්න බලන් ඉන්න ඔයාට ඇත්තටම කොරියාවේ සංස්කෘතිය පිළිබඳ දැනගෙන ඉන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා. මොකද යාළගේ සංස්කෘතියත් එක්ක තමයි මේ කෘෂිකර්මාන්තය ගොඩක්ම සම්බන්ධ වෙලා තියෙන්නේ. මේ වෙනකොට කාම්බෝජයේ 2026 අවුරුද්දේ පෙබරවාරි මාස 23 වන දින කෘෂිකර්මාන්තය හරහා විභාගයක් කරන්න සූදානම් කරලා තියෙනවා. විභාග අපේක්ෂකයින්ගෙන් 4000ක් පමණ සමත් කිරීමට කොරියාව තීරණය කරලා තියෙනවා. ඉතින් මෙම කෘෂිකර්මාන්ත රැකියාද E9 කාණ්ඩය යටතේ ගෙන යන්නක් බව සඳහන් වෙලා තියෙනවා. ඉතින් වල දකින්න නැති ඔන්න මේ අවුරුද්දේ ශ්‍රී ලංකාවටත් කොරියාවෙන් කෘෂිකර්මාන්තය හරහා රැකියාව නැවිලා තිබුණා. ශ්‍රී ලංකාවෙන් සේවකයින් 2382ක් කොරියාවට කෘෂිකර්මාන්තය හරහා බඳවා ගන්නවා කියලා තමයි සඳහන් කරලා තිබුණේ. ඉතින් මොනවද මේ කෘෂිකර්මාන්තය හරහා හම්බෙන රැකියාව? ඉතින් මේ රැකියාවල තියෙන්නේ පළතුරු වගා කිරීම, එළවලු වගා කිරීම, ඊට පස්සේ ඒවට බෙහෙත් දැමීම, සාත්තු කිරීම, පලිබෝධ පාලනය කිරීම, සත්ත්ව පාලනය, රැක බලා ගැනීම, කෘෂිකර්මාන්තයට අදාළ යන්ත්‍රෝපකරණ භාවිතා කිරීම. ඉතින් මේ වීඩියෝ බලපුව ඔයා කොරියාවට කෘෂිකර්මාන්තය හරහා යන්න හිතන් හිටිය කෙනෙක් නම් මේ වීඩියෝ එක ඇත්තටම ගොඩක් වැදගත් වෙන්නේ නැති. ඉතින් මේ වීඩියෝ එක ඇත්තටම වැදගත් වුණා නම් මේක වගේ යාළුවෙක්ටත් බලන්න ෂෙයා කරන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් ආයි හම්බ වෙනකන් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න.